ඒ හින්දා අපිට අන්ත පරිසර පද්ධතියෙන් තියෙන ප්‍රදේශයක් හැටියට මොණරාගල හඳුන්වන්න පුළුවන්. එතකොට එතනදී දේශගුණික විපර්යාසය අනුව සිදුවෙන වෙනස් වීමට කොහොමද මුහුණ දෙන්නේ කියන එක සමස්තයක් හැටියට හිතමු. නමුත් මම හිතන්නේ මේ වැඩසටහන තුළ අපි මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ කුඩා දරුවන් සහ වැඩෙන පරම්පරාව තුළ පරිසර හිතකාමීත්වයක් ගොඩනැගීමට ඒ අනුව පරිසර ප්‍රශ්න තියෙන ඒවා හඳුනාගෙන ඒවට විසඳුම් ලබා ගන්න කෙසේද කියන එක. එහිදී පළවෙනිම ප්‍රධානම ප්‍රශ්නේ තමයි පරිසරය පරිහරණය. පරිසරය අපි කොයි විදිහටද පාවිච්චි කරන්නේ? ඒ පාවිච්චි කිරීම තුළින් තමයි අපි මේ ප්‍රශ්න ඔක්කොම හදාගන්නේ. පළවෙනිම උදාහරණය අපි හැටි ගමු. අපි එදිනෙදා ජීවත් වීම සඳහා අවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීමේදී අපේ තුල තිබුණු සම්ප්‍රදායික විද්‍යාත්මක ක්‍රමවේද බැහැර කරලා ඉක්මනට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කර ගැනීමට පහසු කිරීමේ ක්‍රමවේදයක් නිසා අප තුල තිබුණු හේන් වගා ක්‍රමවේදය විනාශ කරලා හේන් වනස තුලින් වනය වනසන ක්‍රමවේදයක් අපි අද පාවිච්චි කරනවා. අන්න මෙතනදී අපිට තියෙනවා මුලින්ම දැනුවත් වීම හේනක් සම්ප්‍රදායනුකූලව වනය පාවිච්චි කිරීමට තිබුණු ක්‍රමවේදයක්. නමුත් ඒකෙන් අපි කවදාකවත් වනාන්තරයක් නැති කරගත්තේ නැහැ. ඒ වනාන්තරය පවත්වාගෙන ගියා. වසර 5න් 5ට අපි නැවත ඒ ප්‍රදේශ පාවිච්චි කරලා අපිට රසායනයන්ගේ පොහොර අනවශ්‍ය වෙන විදියට පාවිච්චි කරන්නේ නැතුව කිසිම පොහොරක් නැතුව අපේ භෝග්‍ය අපි හොඳට ලබා ගත්තා. නමුත් මේවා අපි ඔක්කොම ඈතට දාලා තියෙනවා නූතනත්වය කියන තක්සේරුව තුල. අපිට නැවත මේ ප්‍රදේශවල මේවා ගොඩනගා ගැනීමට හිතා ගන්න ඕන. ඒකට වෙනත් ක්‍රම දැන් හඳුන්වලා දෙනවා. අපි කියනවා මේ භෝග වගා කරනකොට ගස් භෝග සහ කුඩා භෝග මේ හැම දෙයක්ම මිශ්‍රණයක් කරලා කරන්න කියලා. දැන් මේ අදහස් නූතන විද්‍යාව තුලින් එනකොට ඒවා සරිලන ආකාරයට මොණරාගල ප්‍රදේශයේ යොදා ගන්න පුළුවන්. මොකද මොණරාගල ප්‍රදේශයේ තියෙන කාලගුණය ඉතාමත්ම යහපත් වගාවන්ට විශේෂයෙන්ම ගස් වගාවන්ට. ඒ වගේම අපි නොසිතූ විදිහකට අපි දන්නවා විශාල පරිමාණයේ මොණරාගල ප්‍රදේශයේ කුක් වගාවකට හැම. ඒ වගේ මහා පරිමාණ වගාවන් තුලින් ඇති වෙන හානියක් තියෙනවා. නමුත් මේ ඔක්කොටම තුල වඩා මම හිතන්නේ අපි පරිසරය පාවිච්චි කිරීමේදී වර්තමානයේ ද්‍රව්‍ය පාවිච්චිය තුල විනාශකාරී ලෙස පිටතට දමන්න නැතුව අහිතකර ලෙස බැහැර කිරීමෙන් තොරව අපි මේ දේ නැවත පාවිච්චි කරන සංස්කෘතියකට යන්නේ නම් අතීතයේ තිබුණු ලක්ෂණත් එක්ක බද්ධ කරගෙන අපිට ඉදිරියට බොහොම ලස්සන පරිසරයක් නිර්මාණය කරගෙන ගමන් කරන්න පුළුවන්.